Yo, what's up guys? Welcome back to my podcast. අද එපිසෝඩ් එක අද අපි කතා කරන්න ඉන්නේ ඔයාලා ටයිටල් එක දැක්කා වගේ පින්ක් කොකේන් ගැන. මම හිතන්නේ මේ ටිකේ ගොඩක් කට්ටිය මම හිතන්නේ මේ ටිකේ නෙමෙයි පොඩ්ඩක් මාස දෙක තුනකට කලින් පින්ක් කොකේන් මේන්ස්ට්‍රීම් නිවුස් අවුට්ලෙට්ස් වල ගොඩක් විදිහට ෂෙයා වන්න ගත්තා. මම හිතන්නේ ලියම් පේන් අර වන් ඩිරෙක්ෂන් සිංගර් එයාගේ ඩෙත් එකත් එක්ක ඒක පින්ක් කොකේන් එයාගේ ඩෙත් එකට ලින්ක් වෙලා තියෙනවා. මම හිතන්නේ එයා යූස් කරන්නේ නැති ඒක මේ එයා මැරෙන කලින් ඒකයි තව මම හිතන්නේ ෂෝන් කෝම්ස් නැත්තම් PDD ඔය ඩිඩි පාටිස් වල ගොඩක් පින්ක් කොකේන් යූස් කරනවා කියලා මේ ඩිඩිගේ කෝට් කේස් එකේ හියරින්ග්ස් වලින් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ මීඩියා එකේ ගොඩක් බස් එකක් ඇති වුණා මේ what is pink cocaine මොකද්ද මේ pink cocaine කියන්නේ කියලා. ඉතින් ඒට කලින් මම හිතන්නේ ගොඩක් ලංකාවේ ඇති යුරෝපියන් රටවල ඉන්න අය මම හිතන්නේ දන්නේ නැති යුරෝප් නයිට් ලයිෆ් සීන් එකේ නැත්තම් ගොඩක් ඔය රේව්ස් වල එහෙම ජර්මනි ෆ්‍රාන්ස් ඒ වගේ පැතිවල පින්ක් කොකේන් මාර් විදියට නයිට් ලයිෆ් එකේ ඉන්වෝල්ව් එකෙන් මාර් විදියට ෆේමස් ඩ්‍රග් එකක්. සෝ ඉතින් මම අද හිතුවේ මේ ඇත්තටම පින්ක් කොකේන් කියන්නේ මොකද්ද කියලා මේ වීඩියෝ එකෙන් කියන්න. මොකද ගොඩක් ලංකාවේ රටින් එළියට ගියාම දන්නේ නැතුව මේ වගේ ඩ්‍රග්ස් වලට යූස් කරනවා කියන්නේ access එක හම්බුනාම දන්නේ නැතුව මේ වගේ පාවිච්චි කරලා අමාරු වැටෙනවා. So what I'm gonna do is I'm gonna show you guys what this is. එකටම අපි මේ වීඩියෝ එක ස්ට්‍රක්චර් කරමු. එකටම පින්ක් කොකේන් එකේ හිස්ටරි ගැන කතා කරමු. ඊට පස්සේ ඒකේ how it affects our brain ඒක ගැන කතා කරමු. ඊට පස්සේ අන්තිමටම I'm gonna give you my opinion about this drug. My history and how it affects our brain. I'll try to be unbiased as possible. So I'm a science ගැන විතරයි කතා කරන්න ඉන්නේ. But at the end I'm gonna give you my opinion which is obviously biased, right? So yeah. Oh, before the video begins, I have to say that I don't promote any drug use. One drug use එක promote කරන්නේ නැහැ. I don't encourage anyone to use drugs. All drugs mentioned in this video are illegal in Sri Lanka. මොකද ලංකාවේ මම හිතන්නේ මේවා ඇති තියෙන නැති කියලා. මේ වගේ පාවිච්චි කරනවා හොයන්න යන්නත් එපා. This video is for educational purposes only. ඇත්තටම as the name suggests, pink cocaine is from Colombia, obviously. මේ කොලොම්බියා වල තමා මේ ඩ්‍රග් එකේ ඔරිජින් එක රෙකෝඩ් වෙන්නේ එකටම. මේ ඩ්‍රග් එකට පින්ක් කොකේන් එකට ස්ට්‍රීට් නේම් එක තමයි 2C නැත්නම් 2CB කියලා කියනවා. මොකද මේ පින්ක් කොකේන් එකේ කෙමිකල් එක තමයි the active ingredient is 2CB. 2CB කියන එක තමයි ඒකේ මේ කෙමිකල් නේම් එක. ඉතින් අර ඒ කෙමිකල් නේම් එකටම හරියන්න තමයි 2C නැත්නම් 2CB කියලා ස්ට්‍රීට් නේම් එකකට ආවේ. So 2CB කියන්නේ hallucinogenic phenethylamine එකක්. ඒ කියන්නේ phenethylamines and hallucinogenic phenethylamine like 2CB, how it make you feel is like what are euphoric feelings. It gives you euphoric feelings and also hallucinogenic effects as well. ඉතින් අර ඒ හින්දා මේක මාර විදියට මේ 2CB මාර විදියට ඉස්සර night lives එකට නැත්තම් ඔය raves වල මාර විදියට famous වෙලා use වෙන්න ගත්තා. use කරන ගාන නැත්තම් මිනිස්සු abuse කරන්න ගත්තා මේක. ඉතින් අර එතනින් තමයි ඔය ඔකේ ඔරිජින් එක තියෙන්නේ. And ඒක මේ ඇත්තටම 2CB is like it's a white powder, right? But pink cocaine is pink. The reason that is pink is 2CB it smells and tastes weird කියලා රෙකෝඩ් ලා දිනවා මම දන්නේ ඇත්තටම. ඉතින් අර අමුතු ස්මෙල් එකයි අර ඒකේ ටේස්ට් එකත් වෙනස්. මේ ජරා කියන්නේ අජරා කෙන හින්දා මේ ගොඩක් කට්ටිය ඒකට ෆුඩ් කලරින් and අර aromatic preservatives ඒ කියන්නේ සුවඳ එන්න කෙමිකල්ුයි අර ෆුඩ් කලරින් ඇඩ් කළා තමයි ඔක මේ රෝස් පාටට ගත්තේ. So that's how it became pink cocaine. So over time අර මේ ඩ්‍රග් එක එන්න මේ ෆේමස් වෙගෙන පොපියුලර් වෙගෙන ඩිමාන්ඩ් එක වැඩි වෙගෙන ඉද්දි ඔය ඩ්‍රග් ඩීලර්ස්ලාට ඇත්තටම මේ 2CB හොයාගන්න අමාරුයි. කියන්නේ expensive and it's very hard to find it, right? So what people started to do is අර ගොඩක් ඩ්‍රග් ඩීල් කරන අය 2CB කට් කරා කියන්නේ මික්ස් කරා එක මේ hallucinogenic and cheap drugs එක. So ඉතින් අර 2CB අනිත් ඒවාත් එක මික්ස් කර කට් කර තමයි මේ සෙල් කරන්න ගත්තේ. So over time drugdata.org කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. එයාලා 68 samples of pink cocaine ඒ කියන්නේ sample 68ක් from the time period of 2016 to 2024
එකන 2016 ඉඳන් 2024ට වෙනකන් එයාලා pink cocaine 2CB and 2C එකන නම් තුනෙන්ම ස්ට්‍රීට් එකේ මේ ඔය විකුණන ඩ්‍රග් විකුණන තියෙන ඒවා සාම්පල්ස් 68ක් අරගෙන ටෙස්ට් කරලා බැලුවා මේකේ මොනවාද ඇත්තටම තියෙන කෙමිකල් එක කියලා. To our surprise 64 ගැන ඔය සාම්පල් 68න් 64කම මේ වැඩිපුරම තිබ්බේ එක මේ එකකින් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ketamine, right? Traditionally what 2C pink cocaine used to be 2CB, right? 2CB එකට තමයි pink cocaine නැත්නම් 2C කියන නික්නේම් එක ආවේ. But over time අර 2CB ගණනුයි අර හොයාගන්න නැති හින්දා එයාලා එක එක කෙමිකල් මික්ස් කරන් අරගෙන now දැන් ඔයාලා pink cocaine හරි 2CB හරි ගත්තොත් streets වලින් what you get is ketamine according to this study, right? එයාලා samples 68ක් ටෙස්ට් කරලා බලද්දි sample 68න් 64කම වැඩිපුරම තිබ්බේ ketamine. ඊට පස්සේ second most highest ingredient was MDMA නැත්නම් ecstasy. molly කියන්නේ mandy කියන්නේ. So ketamine and mandy mix එකක් තමයි දැන් ඔය මේ 2CB නැත්නම් pink cocaine කියලා මේ දැනට තියෙන්නේ. So yeah මම මේ ඕක මේ මොකද එයාලා තව මේ ළඟදී ඔය දැන් ඔය 2016 ඉඳන් 2024 වෙනකම් පොඩ්ඩක් අවුරුදු 8ක් විතර samples එක කලෙක්ට් කරලා තිබ්බේ. ඒ මේ ජර්නල් එකේ මේ ජර්නල් ආටිකල් එකේ ආය රෙෆරන්ස් වෙලා තියෙනවා මේ 2023 ඉඳන් 2024ට වෙනකම් මේ samples අරගෙන මේ ඒ කියන්නේ recent year, right? samples අරගෙන එයාලා ටෙස්ට් කරලා බලනවා මේ most recent samples වල මොකද තියෙන්නේ කියලා. එයාලා වටෙන්ම ඔය samples කලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ ඒකේ එයාලා හොයා ගන්නවා what did they find? Yeah, 40 to 90% of the majority ingredient, 40 to 90% of the majority ingredient is ketamine, and 10 to 45% of the majority chemical is MDMA, නැත්නම් mandy, molly. අර කලින් කියපු අර 68 sample study එකත් එක්ක මේකත් coincide වෙනවා, which means that current pink cocaine that is in the market is a mixture or a cocktail of MDMA and ketamine. තව එකක් තමයි යාලා හොයාගන්නවා තව small amounts of amphetamines, opioids and tranquilizers. අර ඒවත් පොඩ්ඩ තියෙනවා. ඒ වුණත් අර වැඩිපුරම තියෙන්නේ ketamine and MDMA. MDMA which is molly, ecstasy, mandy, same name. So මම තවත් ආටිකල් එකක් රීඩ් කරා. ඒකේ යාලා කියනවා ඒක මේ ස්ටඩි එකට separate ආටිකල් එක. ඒකේ කියනවා මේ they found trace amounts කියන්නේ මේ very small amounts of fentanyl උත් පොඩ්ඩක් හොයාගත්ත කියලා ඒ ආටිකල් එක රෙකෝඩ් කරලා තියෙනවා. එයාලා ඒකේ අර අන්තිමට කන්ක්ලූඩ් කරන්නේ දැන් මේ ඇත්තටම pink cocaine කියන්නේ cocktail of drugs නේ යාලා. ketamine and MDMA තමයි වැඩිපුරම තියෙන්නේ, but small amounts of amphetamines කියන්නේ මේ Adderall වගේ දේවල් නැත්නම් opioids තියෙනවා. තව tranquilizers උත් පොඩ්ඩ තියෙනවා ඒකේ small amounts. මම ඉස්සරහට chart එකක් දාන්න. ඒකේ මේ ඒක ඇත්තටම පෙන්නනවා මේ අර most recent study එක කරේ samples 10ක් කරා. ඒකේ මේ තියෙන amounts එක ඒකේ තියෙනවා. මම ඒක දාන්නම් ඊළඟට. මේ ඉතින් යාලා කියනවා මේ යාලා කරපු මේ study එකට separate study එකේ එයාලා කියනවා මේ යාලා trace amounts of fentanyl උත් හම්බුණා. ඒ ආටිකල් එකේ conclusion එක කියන්නේ which goes to show that in the near future fentanyl will be added to this mix as well කියලා යාර ඒ separate article එකක යාලා කියලා තියෙනවා. මේ yeah, fentanyl is like a very dangerous drug. fentanyl කියන්නේ මේ heroin කියන drug එක මම දැන් ගොඩක් අය දන්නේ නැති ලංකාවේ. heroin වලට වඩා 10 ගුණයක් 10 times more potent කියන්නේ මේ strong. heroin වලට වඩා 10 ගුණයක් වැඩි මේ very strong drug එකක්. අර මෙච්චරක් ඇති මිනිහෙක් මරන්න. ඒ කියන්නේ කෙලිම ඕඩෝස් ලා මරනවා. use කරොත් මේ මම ඇත්තටම මම වැඩ කරන තැන පිටිපස්සේ homeless අය ඉන්නවා. එයාලා ඇත්තටම මේ මාර විදියට fentanyl drug crisis එකක් මෙහෙම නැමීගෙන ඉන්නේ. අර zombies ලා වගේ ඇත්තටම use කර addict වුණොත් කෙලින්ම zombies ලා වගේ. Thank God fentanyl වගේ drug එකක් ලංකාවට නැති එක. ලංකාවට ආවොත් නම් it's gonna destroy the whole country. So
ෆෙන්නල් කියන්න මාර් ඩේන්ජස් ට්‍රක් එකක් අරිතින් මෙයාල කියන්නේ ඒක පින් කොකෙන්ඩල ස්මෝල් ට්‍රේසස් තියනක තිබ්බ කියලා යාල කියන ඉතින් මේ this is as I said, this is a separate study to this what I say right now, but යාල කියන ඉතින් trace amounts තිබ්බා in the future there could be more කියලා. So I just went off track with this other bullshit, but yeah. So in the next one අපි කතා කරමු of the brain chemistry, how brain chemistry can අතනම් pink cocaine කියන එක how it directly affects our brain chemistry කියන්න බෑ මොකද pink cocaine කියන්නේ mix එකක් නේ ketamine වලයි MDMA වලයි according to this study. කියන්නේ ketamine and MDMA තමයි වැඩිපුරම තියෙන්නේ. So අපි කතා කරමු how ketamine and ecstasy affects our brain. මම ඉස්සරහට වෙනම ketamine ගැනයි MDMA ගැනයි වෙනම episodes දෙයක් කරන්න කියලා හිතන් ඉන්නවා. ඒ වුණොත් මම මේ episode එකේ මම ලාවට කියන්නම් how it briefly explain කරනම් how it affects our brain. Let's start with ketamine. ඇත්තටම ketamine කියන්නේ in USA it's a class 3 scheduled drug. Class 3 කියන්නේ මම කලින් episode එකේ කිව්වා වගේ dependent psychological and physiological dependence එක පොඩ්ඩක් low to moderate medical benefits තියෙනවා addictive nature එකත් තියෙනවා මොකද class 1 and class 2 එකට අඩුයි තව abuse potential for abuse there is potential but class 1 and class 2 එකට අඩුයි මම episode මම හිතන්නේ 8 එකේ episode 8 එකේ මම drug schedules ගැන කතා කරද්දි මම ketamine cover කරා ඒක so මේකෙත් මම ලාවට description එකක් දෙන්නම්. So USA වල ketamine schedule 3 drug එකක් මම හිතන්නේ ලංකාවේ ketamine කියන්නේ schedule 1 drug එකක් schedule 1 කියන්නේ dangerous list එක. So ලංකාවේ මම දන්න විදිහට ketamine කියන්නේ schedule 1 drug එකක්. I'm not sure though, so you can please double check. So mechanism of action when it comes to ketamine ඒක කෙලින්ම ketamine කියන්නේ NMDA receptor antagonist එක. ඇත්තටම ඔය NMDA receptor antagonist ලගේ ගොඩක් medical benefits තියෙනවා කියලා ඔයාලා search කරලා බලුවොත් ඇත්තටම මේ ඔයාලට pay. So that's why ketamine is a schedule 3 drug in USA, right? So ketamine වල duration එක ඇත්තටම 1 hour to 6 hour can effects තියෙනවා පැයක ඉඳන් පැය 6කට විතර වෙනකම්. Depends on how you take it. ඔයා ගන්න විදියට අනුව මේ ketamine වල effects can last from 1 පැයක ඉඳන් පැය 6ක් වෙනකම් last වෙන්න පුළුවන්. The effects of ketamine are like hallucination again schizophrenic නැත්නම් psychosis hallucination නෙමෙයි obviously this is drug induced hallucination, right? Ketamine which is with a drug like ketamine which is a strong hallucinogenic drug. So hallucination and dissociation කියන්නේ මේ අර හැමදේම අර ඈත් වෙනවා කියන්නේ අර ගොඩක් ඔය බුද්ධිසම් වලින්ම කියන්නේ භාවනා කරාම මේ අර attachment හැම එකම detach වෙනවා කියලා. ඉතින් dissociation කියන්නේත් ඒකට තමයි. ඔය ketamine වගේ use කරාම අර හැමදේම ඈත් වෙලා වගේ නිකන් අර psychedelic experiences එනවා කියලා record වෙලා තියෙනවා. In clinical settings of course, right? මේ ketamine is a class 3 drug එකක් වෙන්නේ මොකද schedule 3 drug එකක් වෙන්නේ in United States. Okay, in United States this is a schedule 3 drug because මේක clinical usage තියෙනවා කියලා කියන්නේ මේකේ scientific benefits තියෙන හින්දා. number 1 තමයි anesthesia. ඒ කියන්නේ මේ හිරිවට්ටන්න මේක පාවිච්චි කරන්නේ ketamine. number 2 pain management. pain වේදනාව කළමනාකරණය කරගන්න ketamine use කරන්න පුළුවන්. number 3 is depression වලට help කරන්නත් ketamine use කරන්න පුළුවන් කියලා clinical data පෙන්නනවා අපිට. especially TRD කියන්නේ treatment resistant depression අර ඔයා SSRIs නැත්නම් antidepressants use කරලා අර ඒ වලින් ඔයාට help එකක් නැත්තම් සමහර clinics FDA approved clinics in USA they can give you ketamine based on your doctor, right? ඒක අර හැම එකනම දෙන්නේ අර ඩොක්ටර් ආව හොඳට දැනගෙන ඔයාට මේ මෙඩිසින් එක වැඩ කරේ නැහැ, මේ SSRIs වැඩ කරේ නැහැ, antidepressants වැඩ කරේ නැහැ, ketamine වැඩ කරන්න පුළුවන්ද කියලා අර ඒක අර කිය ගාම කොලේක ලියලා දෙන්න මේ හොඳට evaluate කරලා තමයි මේක වෙන්නේ. So in clinical settings ketamine shows good improvement, especially dealing with treatment resistant depression.
සෝ හැම මං කලින් වීඩියෝසල ඇතනම සයිඩ ෆෙක්ස් ගැන කතා කරන්න ම අමතකුණ කතා කරනම් තුන ගැන ඇතරම මං කතා කරේ නෑ ඒක ම බැලුවත් නෑ බැලෝගෙන බැලවනතුවන්ගේ වීඩියෝගේ මලකුවට තැම්මෙන but moving forward I think it is my responsibility අර මන් ඩ්‍රග්සල හොඳ පැත් කියනවගේම නරක පැත්තත් කියන්න ඕන unbiased as you grown ups අපි හැම පොඩ්ලමයි නෙම anything අර ඔයාලා ඒක බලලා you can make your own decisions right so the side effects of ketamine is cardiovascular diseases එකන්නේ heart problems එන්න පුළුවන් කියලා රෙකෝඩ්ලා තියෙනවා clinical data වල තව psychosis කියන්නේ පිස්සු හැදෙනවා කියලා කියන්නේ සිංහලෙන් අර ඒක වෙන්න පුළුවන් කියලා ඒවා ට්‍රිගර් වෙලා තියෙන cases උත් රෙකෝඩ් වෙලා තියෙනවා තව cirrhosis කියන්නේ මේ cirrhosis කියන්නේ මේ liver damage මතන liver ට සිංහලෙන් කියන්නේ වකුගඩු damage I don't know liver damage right cirrhosis කියන්නේ liver damage so ketamine use කරාම නැත්නම් usage over time or ketamine වගේ දෙයක් abuse කරාම අර ඕනාට වඩා use කරොත් liver damage වෙන්න පුළුවන් කියලාත් රෙකෝඩ් වෙලා තියෙනවා so yeah I think that's all about ketamine and let's go into MDMA which is the second most dominant component in pink cocaine අර pink cocaine වල දෙවනියට වැඩිපුරම තියෙන component එක තමා MDMA කියන්නේ so in USA again United States වලත් MDMA කියන්නේ තාම schedule 1 drug එකක් schedule 1 කියන්නේ most dangerous drug එකක් no medical uses so far can medical uses නෑ physically and psychologically very dependent potential for abuse is very high තව මොකද addiction එකත් මාර විදිහට high use කරොත් කියලා තමා තියෙන්නේ මයිත ලංකාවෙත් MDMA කියන්නේ class 1 classified drug එක class 1 කියනවා කිව්වාගේ heroin ඔය වගේ opioids වගේ ඔය වගේ ඒවත් එක්කම තමා මේ MDMA තියෙන්නේ ඒ කියන්නේ highly illegal class 1 drugs highly illegal but ලංකාවේ class 1 to 5 ගොඩක් දේවල් illegal or you need a prescription to get it right so yeah MDMA කියන්නේ schedule 1 drug එකක් but MDMA එකේ අවුල තමා මේ it has medical benefits තාම ඉතින් ඒක අර research කරන් යන ගමන් so in like 10-20 years it could reschedule වෙන්න පුළුවන් අර අපි marijuana ගැන cannabis ගැන කතා කරා වගේ MDMA in the next 5-10 years schedule 1 to schedule 3 most probably move වෙන්න පුළුවන් that is my opinion it's not a fact I'm just telling you my opinion right so MDMA වල mechanism of action කියන්නේ මේ MDMA එක ඔයාගේ අර release or reuptake inhibitor of neurotransmitters ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ තියෙන chemical එයාලා release කරන්නත් පුළුවන් නැත්නම් reuptake කරන්නත් ඒක මේ ඒකට help කරන්න පුළුවන් MDMA වගේ දෙයක් so neurotransmitters like serotonin කියන happy chemicals serotonin dopamine and norepinephrine I don't know how to say that man norepinephrine that fucking chemical right ඒක හැමදෙස්සම ඔකේ මගේ දිව පැටලෙනවා so I'm not going to say it again and MDMA නැත්නම් ecstasy නැත්නම් mandy molly එකම නම ecstasy වල duration එක 3 to 5 hours can pair තුනක් 3 to 5 hours depends on how you take it and ecstasy වල නැත්නම් MDMA වල effect sama euphoric කියන extreme levels of happiness ඒක effect එකක් sexual arousal ඒ කියන්නේ මෝල කර වෙනවා කියන්නේ සිංහලෙන් අර මාර විදිහට හෝනි නැත්නම් ඔයාගේ අර libido එක නැත්නම් sexual arousal එක increase වෙනවා මාර relaxation වෙනවා කියලා clinical settings වල එයාලා record කරලා තියෙනවා තව increase sociability and closeness with others එකන මිනිස්සු එක්ක ඉති පට්ට විදිහට social අර අනිත් මිනිස්සු එක්ක connect වෙන්න පුළුවන් especially you can connect with the same frequency or the wavelength with others it's like එහෙම අර කට්ටිය එක්ක මාර්ගයෙන් connect වෙන්න පුළුවන් තව closeness with others එකන අනිත් අයට close වෙන්නත් පුළුවන් කියන්නේ මාර්ගයෙන් ළඟ වෙන්නත් පුළුවන් emotionally of when you which is an effect of MDMA කියලා report වෙලා තියෙන ඒ article එකේ so දැනට clinical uses of MDMA is එක තාම මේ research කරගෙන යන ගමන් තමයි තියෙන්නේ තාම FDA approvals නැහැ මොකටවත් මේ
මේක ක්ලිනිකල් සෙටින් යස් කන්බි මොකද මේක තම ෂෙඩුල් වන් ඩ්‍රග් එකක්නේ යසවල currently being explored for PTSD and anxiety. එකන්නේ දැනට මෙයා රිසර්ච් කරන්න යනවා MDMA PTSD කියන post traumatic stress disorder. ඒ කියන්නේ ඔය යුද්ධයට එහෙම ගිහලා අපොම ලංකාවේ අර ඒ කාලේ මේ යුද්ධ ඉවරලා ආපු වල දන්න අංකල්ලා හරි වලගේ අයියලා අක්කලා අයියලා හරි නැත්තම් තාත්තා මාමලා වගේ දන්න කවුරු හරි ඇති ඔය යුද්ධයට ගිහලා වෙලා ඉතන කතා කරන්නේ මේ බැලුම් පුපුරන සද්දයට පොඩ්ඩක් බය වෙනවා මේ රතින් එහෙම දාති පොඩ්ඩක් කලබල වෙනවා පොඩ්ඩක් සයිලන්ට් අර මාරිතර යුද්ධයෙන් පස්සේ වෙනස් වෙලා කට්ටිය එහෙම ඉන්නේ ඒකට තමයි ගොඩක් ඔය පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියන්නේ යුද්ධ කියන්නේ මාර ට්‍රාමා නේද දැන් අපි හිතුවොත් දැන් සමහර අයට බ්‍රේක්අප් එකක් කියන්නේ එහෙම මාර ට්‍රොමැටික් ඉවෙන්ට් එකක්. ඉතින් බ්‍රේක්අප් එකක් වගේ යුද්ධයක් කියන්නේ වගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා පුපුල්ලා මැරෙනවා දකින්න වගේ යාළුවෝ හැමෝම මැරෙනවා you see death everywhere. ඉතින් ඒක ඒ ට්‍රාමා එක කියන්නේ පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් නේ. අර ඒ ට්‍රාමා එකත් එක්ක ඩීල් කරන්න MDMA මාර් විදිහට හෙල්ප් කරනවා කියලා මේ මාර් පොසිටිව් රිසල්ට්ස් තියෙනවා මේ ඩේටා මේ රෙකෝඩ් කරන් යනවා. මගේ ගොඩක් සමහර ක්ලිනික්ස් වල ටෙස්ට් කරන් යනවා මේ MDMA වල anxiety වලට උදව් කරනවා කියලා ටෙස්ට් කරන් යනවා. So in the next 5 to 10 years I think we can see some progress when it comes to rescheduling of MDMA. That's what I'm hoping. So side effects of MDMA can be anxiety. සමහර අයට anxiety trigger වෙන්න පුළුවන් when you use MDMA. Cognitive effects, cognitive ability කරත් effect වෙන්න පුළුවන් කියලා තියෙනවා. කියන්නේ cognitive කියන්නේ වගේ learning ඉගෙන ගන්න පුළුවන් ශක්තිය, දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය, මතක තියා ගැනීමේ ශක්තිය, ඒ කියන්නේ හිතීම, problem solving, language, attention මේ ඔක්කොම අපි අපේ brain එකකින් නේද වෙන්නේ. So MDMA abuse කරොත් නැත්නම් ඕනවට වඩා මේ I don't know the single word for abuse but මාර විදියට අර දිගටම පාවිච්චි කරන් ගියොත් මේ ඔයාගේ මේ cognitive effects abilities වලට effect වෙන්න පුළුවන් කියලා මේ ආටිකල් එකේ තියෙනවා note down කරලා. So at last it could cause depression as well, MDMA or ecstasy. So මේ ඔක්කොම බලද්දී අර මම ketamine වලයි ecstasy නැත්නම් MDMA ගැනයි කිව්වේ මොකද as I said earlier pink cocaine කියන්නේ it's not a drug but it's like a cocktail of two drugs. අර cocktail දෙක mix එකක් තමයි primarily ketamine and MDMA. So I just said all the chemical effects of MDMA and ketamine. So yeah. So now මගේ දන්නේ මේ ගැන මගේ opinion එක ගත්තොත් pink cocaine කියන එකේ I don't think it's a good drug. මොකද ඔක ගොඩක් ඩ්‍රග් ඩීලර්ස්ලා තමයි ඔක මික්ස් කරන්නේ ඔය ඩ්‍රග් එක කට් කරන්නේ. ඒතකොට අපි දන්නේ මේ මිනිස්සු වලට මොනවද දාන්නේ කියලා ketamine දානවද MDMA දානවද නැත්නම් tranquilizer opioids දානවද amphetamines දානවද නැත්නම් fentanyl දානවද ඔය ඕකේ මොනවා මික්ස් වෙලා යනවද කියලා දන්නේ නැහැ. Yeah it looks pink but අපි ඇත්තටම දන්නේ නැහැ ඕකේ මොනවද තියෙන්නේ කියලා. ඔය දන්නේ නැතුව කවුරු හරි වැරදිලා fentanyl වගේ දෙයක් මික්ස් වෙච්ච එකක් use කරොත් you'll die bro. If it's mixed with fentanyl I think you could die or you could get severely addicted. That would lead you down the wrong path. So in my opinion, if someone asked me and said they found pink cocaine, I would say, bro, don't even use it. I would say stay away from that stuff. But that's just my opinion. But I think Lanka again now, please don't use this because they make it very illegal. My then loge hamatanamad make it illegal. So that's just my opinion. I'm not recommending use of any drugs. So I can't, right? So with that being said, that's it for my video today. My video guys, I didn't do that much of research. මම අර ගොඩක් prepare වුණේ. මම මේ article එක මම මේ journal එක කියෝ ඉදි මම මේ article එක දැක්ක ගාම මම හිතුවා oh it's interesting, I should make a video on this. මාර ඉක්මනින් තමයි හැදුවේ in like 30-40 minutes. research එකත් ඉවරයි. research කරගෙන යනවා කියෝ කීයට article එකනේ. camera on කරලා record කරලා. I know it's all over the place but මම මේ ඔක්කොම compile කරද්දී බලමු how it goes but yeah. And I guess that's it for this video. මගේ කලින් වීඩියෝ එකේ මගේ දැන් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මාර විදිහට support කරනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා which means a lot. And yeah, same goes to this video. If you enjoy this video,
like කරන්න comment කරන්න, that will help my algorithm මගේ වීඩියෝ එක තව promote වෙයි කට්ටියට, so I can keep growing this channel. I'm gonna මම ඉස්සරහට plan කරන් ඉන්නවා ලස්සනට මේ I know audio මගේ මේ videos වල audio එක ගොඩක් අවුල් කියලා මම දන්නවා මේ මේකේ mic එක voice එක හරියට pick up කරගන්නේ නැහැ, so I'm planning on buying a mic. මම මේ ලස්සන mic එකක් අරගෙන තව video editing videos edit කරන්න මම PC එකක් ගන්න කියලා හිතන් ඉන්නවා. So let's see how the channel reacts, how the videos, how I'm gonna look at all the reactions I get for these videos, and ඇත්තටම මේකේ future එකක් තියෙනවා නම් I'm gonna invest money, right? So yeah, let's see how it goes, gang. Anyways, thanks for all the love, thanks for the support. See you on the next one. Peace.